ටීචර් මෙන්න මෙයාට පුළුවන් හෙට රැස්වීමේ කතා කරන්න. ටික වෙලාවක් යද්දී මුල් කතාව දැන් මොන කතාව ටික ටික කරගෙන යනවා අම්මට සිරි. කතාව මෙච්චරක් විතර දිග හැල්ලක් නම් මෙන්න මේ හරිය හෙන කුට්ටියක් අමතක වෙනව නේද? හරිද කුණු හarpයක් වගේ නේද? ප්‍රින්සිපල් සර් බලන්න ඈ මූ මොකද්ද මේ කිව්වේ කියලා බලන්න. හරිද? ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් බයෝ කියන්නේ කටපාඩම් කරන දෙයක්. එහෙනම් අමාරුයි මේක. එහෙම හිතනවා නම් එහෙම එකක් නැත. තියෙන්නේ ලොජික්. හරි. බයෝ කියන්නේ කටපාඩම් කරන එකක්ද? කටපාඩම් කරන්න ඕනද? දැන් මම කැම්පස් එකේ අර හින්න පත සිලබස් එකකුත් මතක තියාගෙන ඉන්නවා. හරිද? මම ඒ ඇස්සේ බයෝ ක්ලාස් උත් කරනවා. මට වගකීමක් ඇතුව කියන්න පුළුවන් බයෝ සිලබස් එකේ පාඩම් 10 තියෙන පාඩම් 10 ඕන තරමින් ගන්න මට පාඩම් 10 ඕන තරමින් පුළුවන්. හරිද? පොත බලන්න නැතුව කතා කරගෙන යන්න පුළුවන්. ඕගොල්ලෝට ඉස්සරහට පෙන්නේවි. පාඩම් කතා කරගෙන යනකොට මම පොතක් බලනවාද කියලා. හරිද? හරි. එතකොට අර කැම්පස් එකේ තියෙන පතදාර සිලබස් එකයි මේ A level වල තියෙන තනි සිලබස් එකයි දෙකම මම කොහොමද එකපාර ඔළුවේ තියාගෙන ඉන්නේ කටපාඩම් කරමු. ඒ වැඩේ හරියන්නේ නැහැ නේද? ඒක පොඩ්ඩක් අමාරුයිනේ. කටපාඩම් කරලා මතක තියාගන්න එක පොඩ්ඩක් අමාරුයි වැඩේ. හරි. මෙන්න මේකෙදි ඔයාලට කටපාඩම් කරන්නේ නැතුව මම කියන්නේ මේ කටපාඩම් නොකරම ඉන්න පුළුවන් කියලා. කටපාඩම් කරන එක පුළුවන් තරම් අඩු කරන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා ලොජික් වලින් එහෙම නැත්නම් තර්කානුකූලව මතක තියාගන්න ඕන දේවල්. හරිද? හැම දෙයක්ම කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඔයාලා ලොජික් විදිහට එහෙම නැත්නම් තර්ක විදිහට මතක තියාගන්න පුළුවන්. හරි. අන්න එහෙම කතන්දර ගොඩක් තියෙනවා. අන්නේ කතන්දර ටික ඔයාලට කියලා දෙන්නම් මේ පාඩම කරගෙන යනකොට. එතකොට ඔයාලට කටපාඩම් කරන එක නැතුව වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරිද? හරි. මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්කෝ මෙහෙම බලන්න. නිකන් හිතන්න ඔයාලා ඔන්න දැන් ඉන්නේ 2 වසරේ කියලා හිතන්නකෝ. මෙන්න 2 වසරේදී ඔයා. හරිද? මේ ඉන්නේ 2 වසරේ ඔයාගේ ඉන්න මෝඩ යාළුවා. හරි. හරි. ඔන්න 2 වසරේදී ඔයයි ඔයාගේ මෝඩ යාළුවා ඉන්නේ. හරිද? හරි. දැන් ඔන්න ඔයා ඉස්කෝලේ ආපු නැති දවසක ඔයාගේ ඉස්කෝලේ ටීචර් ළමයින්ගෙන් අහනවා ළමයි සඳුදා උදේට ඉස්කෝලේ රැස්වීම උදෑසන රැස්වීම කතාවක් කරන්න තියෙනවා කවුද කැමති කියලා. දැන් ඔයා ඇන්සර් හරිද? එදා ඔයා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. හරිද? මේ ඉන්නේ ඔයා මේ ඉන්නේ ඔයාගේ පාප මිත්‍ර හරිද? මෝඩ යාළුවා. හරි. අපාය සහය මිත්‍රයා හරිද? 2 වසරේදී. ඔයා නැති නිසා ඔයාගේ අපාය සහය උපාඩි මිත්‍රයා මොකද ඔයාට කරන්නේ? හරිද? ඌ ඉඳගෙන කල්පනා කරන දෙන්නන්තොට කියලා මොකද්ද කරන්නේ? ටීචර් මෙන්න මෙයාට පුළුවන් හෙට රැස්වීමේ කතා කරන්න. සමුදා රැස්වීමේ කතා කරන්න. හෙට රැස්වීමේ සමුදා රැස්වීම කතා කරන්න ගාලා ඔයාව මේ ආවෝ පාව දෙන්න පුළුවන්. ආයි ඉස්කෝලේ ඇවිල්ලා නැහැ. හරිද? අන්න එහෙම තිරසන් වැඩක් කරාම මොකද වෙන්නේ? සිකුරාදා හවසට ඔයාට ඉස්කෝලේ ටීචර් කෝල් එකක් දෙනවා. පුතේ සඳුදා උදේට රැස්වීම තියෙනවා. රැස්වීමේ වාට කතාවක් කරන්න තියෙනවා. කතාවක් පුරුදු වෙලා එන්න. අලගලියයි ජූලියටයි දැන් සිකුරාදා රැයට තමයි ඔයාට කියන්නේ. හරිද? හරි. දැන් කොහොමද සෙනසුරාදා අවුලක් නැහැ. සෙනසුරාදා කිසිම ගැටලුවක් නැතුව සතුටින් ගත වෙනවා. හරිද? ඉරිදා තුදේවරු සතුටින් ගත වෙනවා. ඉරිදා රෑ 10 විතර වෙද්දි දැන් සඳුදා හෙට තමයි රැස්වීම. හෙට තමයි කතාව. ඉරිදා රෑ 10 විතර මොකද මතක් වෙන්නේ? අන්න නිින්ද යාගෙන ඔන්න මෙන්න තියෙනකොට එකපාරට මතක් වෙනවා අම්මට සිරි. හෙට රැස්වීමේ කතාවක් තියෙනවනේ කියලා. හරිද? ඕගොල්ලන්ටත් ඔය පොඩි කාලේ වෙලා ඇති. හරිද? මටත් වෙලා තියෙනවා. රෑ 10ට ඊට පස්සේ මොකද කරන්නේ? අම්මා ගාවට ගිහිල්ලා කියනවා අම්මේ හෙට රැස්වීමට කතාවක් කරන්න කිව්වා විනාඩි 10ක්. මල ගෙලියයි. දැන් කතා කරපළා විනාඩි 10ක් හරිද? හරි. අවුලක් නේ. හරිද? දැන් එන කේස් නේ. ඇයි බං? හෙට උදේ 8ට විතර කතා කරන්න තියෙන එකට අද රෑ 10ට තමයි කියන්නේ අම්මට සිරි කතා කරන්න තියෙනවා කියලා. දැන් මොකද වෙන්නේ? දැන් අන්න හරිද? අම්මයි තාත්තයි මහන්සිලා හරිද? ස්පීච් එකක් හදලා දෙනවා. දඩ කතන්දරයක් හදලා දෙනවා. හරිද? එන හරවත් කතන්දරනේ කරන්නේ හරිද? එන කතාවක් දැන් හදලා දෙනවා. විස්තරයක් දෙන්න. හරිද? ඔන්න ඔය විස්තරය දුන්නාම මොකද වෙන්නේ? ඔයාලා මොකද කරන්නේ? මුල සිට අගට සභාවෙන් අවස්ථාවේ මා විතරට පැමිණීමේ ගාන තැන ඉඳලා අසා සිටි ඔබ සැමට ස්තුතියි කියලා තැන වෙනකම් අර පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙන තැන වෙනකම් මුල සිට අගට කෙලවරක් නැතුව කටපාඩම් කරනවා. හරිද? ස්පීච් එක කටපාඩම් කරනවානේ අපිත් කටපාඩම් කරලා දිනවා. ඔයගොල්ලොත් එහෙම තමයි. හරි. කටපාඩම් කරා. හරිද? කවුලක් නැහැ.
දැන් රෑ 10ට පටන් ගත්ත වැඩේ රෑ 12ක වෙද්දී ආ ස්පීච් එක පුළුවන්. අවුලක් නැහැ. දැන් කියාගෙන යනවා සීට් එකට. හරිද? හරි. හෙට උදේ දැන් අම්මට බෝෂුවල නැති නිසා මොකද කරන්නේ? උදේ 8ට විතර උදේ 6ට විතර නැගිටලා අම්මා ඔයාගෙන් ස්පීච් එක ආයි ගන්නවා. ඔයා පිටින් සභාවෙන් අවසරයි කියලා පටන් අරගෙන අසා සිටි ඔබසට ස්තුතියි කියන තැන යනවා. ඔහොම කියාගෙන යනවා. හරිද? වැඩේ හරි දැන් ඔන්න අම්මත් සැටිස්. හරි දැන් මූට කතා පුළුවන් කියලා දැන් ඔන්න ආයි ඉස්කෝලේ යනවා. හරිද? ඔයා දැන් ඉස්කෝලේ ගියා. ඔන්න කොල්ලෝ රැස්වීම. උදේ 8ට. හරිද? දැන් ඔන්න ප්‍රින්සිපල් සර් හරි මැඩම් හරි ඉන්නවා. හරිද? ඉස්කෝලේ ටීචර්ස්ලා ටිකත් ඔහොම ඉන්නවා. හරි. ඔයාලා දැන් ගිහලා ඉස්සරහට වෙලා කතාව කරන්න ඕන. හරිද? කතාව කරනකොට මොකද වෙන්නේ? කතාව කරගෙන යනකොට ටික වෙලාවක් යද්දී මුල් කතාව දැන් ඔන්න කතාව ටික කරගෙන යනවා. අම්මට සිරි. කතාව මෙච්චරක් විතර දිග හැල්ලක් නම් මෙන්න මේ හරිය එන කුට්ටියක් අමතක වෙනව නේද? කතාව වෙන දිගට තියෙනවා. මැද්දෙන් කුට්ටියක් අඩුයි. ඔයාලට මේ ටික කියාගෙන යනකොට ආයෙ මතක් වෙන්නේ මේ මැද හරිය කෑල්ලක් ඉවර වෙලා මෙන්න මේ හරිය. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? කටපාඩම් කරන්න ගියාම ඔයාලට අර කටපාඩම් කරන හේතුව නිසා අර කතාව දිගටම ගැලීමක් විදිහට කියන්න මතක වෙනවා. හරිද? දැන් කොච්චර මහන්සි වුණත් මතක් කරන්න හැදුවත් අම්මට සිරි කතාවේ මැද හරිය කෑල්ලක් අඩුයි. හරිද? ඒක මතක් වෙන්නේම නැහැ. හරි? අද හරිය වාක්‍යයක් තමයි මතක් වෙන්නේ. ඔයාලා මොකද කරන්නේ? ෂේප් එකේ කවුරුත් දන්නේ නැහැ. ඔයා දන්නෙත් නැහැ. ඔයාලගේ ගෙදර මිනිස්සු දන්නෙත් නැහැ. ෂේප් එකේ වල මේ කෑල්ල මෙන්න මෙහි මම මතක් කරලා දාලා. අන්න අර ඔයාගේ ස්පීච් එකේ මුල් හරිය යග හරිය එකතු කරලා ඔන්න ඔහොම කතාව කියනවා. හරිද? මේ මැද හරිය කෑල්ලක් නැහැ. දැන් මේ කෑල්ල ලෙෆ්ට්. හරිද? හරි. දැන් කොහොම වුණොත් මොකද වෙන්නේ? ඔය කතාව අහන් ඉන්න එකාට තේරෙනවද? නෑනේ. හරිද? කුණු හරපයක් වගේ නේද? ප්‍රින්සිපල් සර් බලන මූ මොකද්ද මේ කිව්වේ කියලා බලයි. හරිද? එතකොට ඒක අවුල්නේ. හරි? ඉතින් කටපාඩම් කරලා ඔයාලා විභාගයක් ලියන්න ගියත් ඔන්න ඔය ස්පීච් එකට වෙච්ච සෙතේම තමයි වෙන්නේ. හරිද? කටපාඩම් කරොත් මොකද වෙන්නේ? ඔයාලට මුල මැද අග ගලප ගන්නට බැරි වෙනවා. හරිද? ඒක ඔළුවේ තියාගන්න මුල මැද අග ගලප ගන්න බැරි වෙනවා. හැබැයි ඔයාලට ඔය කියන කතන්දරේම ලොජික් එකක් විදිහට එහෙම නැත්නම් තර්කානුකූලව මෙන්න මේ නිසයි මෙහෙම වෙන්නේ මෙන්න මේ නිසයි මෙහෙම වෙන්නේ එතකොට ඒ හේතු දෙකම නිසා මෙන්න මෙහෙම වැඩක් වෙනවා ගාලා ඔයාලට ඔය කතාව කියලා දුන්නොත් ඔයාලට ඒක කතා කරන්න පුළුවන් නේද? ඔව්. දැන් ඔයාලා මගෙන් අහුවොත් මොකක් හරි පාඩමක් ගැන මට අග ඉඳලා මුලටම කියාගෙන යන්න පුළුවන් කොහොමද? මම කටපාඩම් කරපු නිසාද? නෑ. මම මෙන්න මේ විදිහට තමයි මතක තියාගෙන ඉන්නේ. මම හැම පාඩමක්ම මොකක් කරලා තියෙන්නේ? තේරුම් අරගෙන තියෙන්නේ. තේරුම් ගත්තම ඒක මතක තියාගන්න ලේසියි. මොකද කිසිම දෙයක් නොදන්න දෙයක් කටපාඩම් කරනවට වඩා පාඩම හරියට තේරුම් අරගෙන ඔළුවට දාගත්තොත් ඒක ඔළුවට යන ප්‍රමාණය ගොඩක් වැඩි. හරිද? ඒක නිසා ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් බයෝ කියන්නේ කටපාඩම් කරන දෙයක්. එහෙනම් අමාරුයි මේක. එහෙම හිතනවා නම් එහෙම එකක් නැත. තියෙන්නේ ලොජික්. හරි. ඒක හැම වෙලාවෙම ඔළුවේ තියාගන්න. මම කියන්නේ කටපාඩම් කරන ඒවා හින ගොඩක් තියෙනවා කියලා. එහෙම නෑ. හැබැයි කටපාඩම් කරන්න යන සමහර කතන්දර තියෙනවා. හරි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒ ඇරෙන්න බහුතරයක් කියන්නේ ලොජික්. හරි. හරි. ඔන්න ඔක තමයි ඔතන කතන්දරේ වෙන්නේ. හරිද?